නිවසේදීම ලස්සන වෙන්නට අපේ ගෙවත්තෙන්ම හොයාගන්න කෝමාරිකා ශාකය බොහොම උදව් වෙනවා. මේ කෝමාරිකා ශාකය කියන්නේ පෝෂ්‍ය පදාර්ථ රාශියකින් යුක්ත ශාකයක්. පෝෂණ සංයුත්තයේ සුවිශේෂී බවක් තියෙනවා මේ කෝමාරිකා ශාකය. ජලයේ 99%යි. ඉතිරි 101 තුල මිනිස්සුරට අත්‍යවශ්‍ය සක්‍රීය සංයෝග 200කට වැඩි ප්‍රමාණයක් මේ කෝමාරිකා ශාකයේ අඩංගු වෙනවා. මේ පෝෂණ පදාර්ථ අතර විටමින් A, C, E, B12, B9 වගේ අත්‍යවශ්‍ය khනිජ ලවණ 10ක් පමණ අඩංගු වෙනවා. ඊට අමතරව ඇමිනෝ අම්ල එන්සයිම 8ක් පමණ අන්තර්ගත වෙනවා. මේ නිසා ඔයාලට තේරෙනවා ඇති කෝමාරිකා කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන්ම අපිට ලැබුණු මහඟු ඖෂධයක්. මේ ඖෂධය භාවිතා කරලා අපේ කාන්තාවන් ලස්සන වෙන්නට ඈත අතීතයේ ඉඳලම විවිධාකාර විධික්‍රම ප්‍රයෝගී කරගත්තා. අද අපි කියන්නේ මේ කෝමාරිකා ජෙල් වලින් ලැබෙන වාසි වලට අමතරව ඒවයින් කරගන්න පුළුවන් සත්කාරයන් කීපයක්. අංක 1 තමයි පිලිස්සුණු සමට සහනයක් ලැබෙනවා. හිරු එළිය නිසා සමට වන හානිය අවම කරගන්න පුළුවන්. ඔයාලා අවුවේ ගිහිල්ලා හෝ ගමන ආවහම කෝමාරිකා ජෙල් ටිකක් අත්වල සහ මුහුණේ ආලේප කරන්න. මේ මගින් පිලිස්සුණු සම ඉවත් වෙලා දීප්තිමත් වෙනවා සම. ඊළඟට බලමු අපි මේ කෝමාරිකා වලින් ලැබෙන මොරිස්චරයිසර් එක. ඒ කියන්නේ මේ තෙතමනය ආරක්ෂා කරන්න යොදා ගන්න පුළුවන් අංක 1 අමුද්‍රව්‍යයක් තමයි මේ කෝමාරිකා. මේ කෝමාරිකා සමට මෘදුයි, සෞම්‍යයි, සිසිල් බවක් ලබලා දෙනවා. තෙල් සහිත බව ආරක්ෂා කරනවා. කෝමාරිකා වල තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණයේ ඉහළ නිසා කුරුලෑ ඇති කරන එක වළක්වනවා. ඇති වෙලා තියෙන කුරුලේ සමනය කරනවා. වයසට මේ ලක්ෂණ පාලනය කරන විශේෂයෙන් විටමින් A තියෙන නිසා සමේ රැලි පවා ඉවත් කරලා ඇදෙන සුළු බව වැඩි කරනවා. මේ නිසා කාන්තාවන් වයසට යාම අවම කිරීමේ හැකියාව මේ කෝමාරිකා වලට තියෙනවා. තවත් එකක් තමයි මේ කෝමාරිකා වලින් ලැබෙන ප්‍රයෝජනයක් තමයි හිස් හොරි මර්ධනය කිරීම. මේ කෝමාරිකා ජෙල් අරගෙන දෙහි ඇඹුල් බිඳු කීපයක් දාලා හිසෙහි ආලේප කිරීම මගින් හිස් හොරි වර්ධනය අවම කරගන්න පුළුවන්. ඊළඟට හිසකෙස් උත්තේජනය කරගන්න කියන්නේ වර්ධනය වීම උත්තේජනය කරගන්නත් මේ මගින් හැකියාව ලැබෙනවා. ස්වභාවික ශාකයක් කෝමාරිකා බාහිර ආලේපනයක් වගේම අභ්‍යන්තර පෝෂණයක් විදිහටත් අපිට ගන්නට පුළුවන්. උදෑසන හිස්බඩ කෝමාරිකා ජෙල් හැඳි 2ක් හෝ 3ක් වතුර වීදුරුවකට දාලා පානය කිරීම මගින් බඩවැල් වල ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙනවා. උදරාබාධ තියෙනවා නම් ඒවා නැති වෙලා යනවා. ગેස්ට්‍රයිටික් නැත්තටම නැති වෙනවා. ඊළඟට මුඛ සෞඛ්‍ය වර්ධනය කරගන්නටත් කෝමාරිකා ජෙල් වලින් මුඛ සේදීම මගින් යහපත් මුඛ සෞඛ්‍යයක් ලබා ගන්නට පුළුවන්. අපි බලමු මේ කෝමාරිකා ජෙල් හදාගන්නේ කොහොමද කියලා. හොඳින් වැඩුණු කෝමාරිකා ශාකයකින් එක පත්‍රයක් කපා ගන්න. ඒක හොඳට පිරිසිදු කරගන්න, සෝදා ගන්න. ඊට පස්සේ දෙපැත්තේ තියෙන කටු ටික අයින් කරලා මැදි හලා ගන්න. දෙකට කපන්න. ඊට පස්සේ පිරිසිදු ඇඳක් අරගෙන භාජනයකට සූරලා දාන්න. මෙහෙම දාගත්ත ජෙල් ටික හැන්දකින් කලවම් කරන්න. කලවම් කිරීම මගින් තමයි මේක ජෙල් බවට පත් වෙන්නේ. ඔබට අවශ්‍ය නම් මේකට දෙහි ඇඹුල් ටිකක් ඊළඟට වතුර මිශ්‍ර කරලා අවශ්‍ය ප්‍රමාණයට සකස් කරගන්නට පුළුවන්.